Hello, my dear little friends. Welcome back to my YouTube channel, The Story Band. ඔන්න පුතේ, රිද්මටිෂ් අදත් තව ලස්සන කතන්දරයක් අරගෙන. See if you have heard this story before. මේ කතාව අහලා තියෙනවද බලන්න. Today's story is about a capsular and some monkeys. ඔන්න අද කතාව capsular කෙනෙක් ගැන, තොප්පි වෙලෙන්දෙක් සහ වඳුරු රංචුවක් ගැන. ඔන්න අද කතාව බලලා ඉවර වෙලා ඔයගලන්ට තියෙන පුංචි වැඩක් කරන්න. After you watch this video, don't forget to answer the questions about today's story in comment section. අවහලා ඉවර වෙලා ටීචර් අහන ප්‍රශ්න වලට හරි උත්තර ටික ඔයාලට හිතෙන විදිහට comment section එකේ ලියන්නත් අමතක කරන්න එපා. And also, you can ask your parents to help you find the correct answers in the description box. Okay, let's read the story. The Capsular and the Monkeys. Once upon a time, there was a man who sold caps. එකමත් එක කාලෙක මිනිස්සෙක් හිටියා, මෙයා තොප්පි විකුණලා තමයි ජීවත් වුනේ. He carried a bag full of caps on his head. මෙයා ලොකු බෑග් එකක් පිරෙන්නේ caps ඔළුවේ තියාගෙන තමයි අරගෙන යන්නේ. He walked from one village to another calling caps, caps for sale. Red caps, blue caps, yellow caps, green caps. මෙයා ඔන්න ගමින් ගමට යනවා මෙන්න මෙහෙම කෑ ගහ. තොප්පි තොප්පි, රතු තොප්පි, නිල් තොප්පි, කොළ තොප්පි කියලා කෑ ගහ තමයි ඔන්න ගමින් ගමට තොප්පි විකුණමින් යන්නේ. It was a hot day. The sun was shining bright. The capsular felt very tired. ඔන්න හරිම රස්නේ දවසක් ඒක ඉර හොඳට පාලා දිලිසි තියෙන වෙලාවේ capsularට හරිම මහන්සියක් දැනුණා. He felt very tired. He saw a big shady tree. මෙයා දැක්කා ඔය යන ගම ලොකු shady tree එකක් තියෙනවා. දෙවන ලොකු ගහක් තියෙනවා දැක්කා. Then he thought, I'll rest here for a while. මම මෙතන චුට්ටක් rest කරලා යනවා. පොඩ්ඩක් මම මෙතන විවේක අරගෙන යනවා කියලා ඔන්න තොප්පි වෙලෙන්ද හිතුවා. He put his bag down and lay under the tree. මෙයා අරයාගේ ඔළුව උඩ තිබිච්ච ලොකු බෑග් එක බිමින් තියලා ඔන්න චුට්ටක් ගහ යටින් හාන්සි වුණා නේද? Soon he fell fast asleep. මෙයාට ටික වෙලාවකින් හොඳටම නිින්ද ගියා. There were many monkeys living in that tree. ඔන්න මේ ගහේ වඳුරෝ ගොඩක් ජීවත් වුණා. They saw the big bag full of caps. මේගොල්ලෝ දැක්කා අර තොප්පි පිරිච්ච ලොකු බෑග් එක. The naughty monkeys came down and opened the bag. මෙන්න මේ naughty monkeys ලා ටික ගහින් බහලා ඇවිල්ලා ඔන්න බෑග් එක ඕපන් කරලා බැලුවා. And took out all the caps. ඔක්කොම තොප්පි ටික ඔන්න එළියට අරගත්තා. They put the caps on their heads and climbed back up the tree. මේගොල්ලෝ මේ තොප්පි දාගෙන climb back up the tree. ආයිත් ගහ උඩට නැග්ගා. They looked very funny with the colorful caps on. ඔන්න මේගොල්ලෝ හරිම විහිළුකාරයෝ ටිකක් වගේ තමයි මේ පාට තොප්පි දාගෙන දැන් ඔන්න ගහ උඩට වෙලා ඉන්නවා. After some time, the capsular woke up. ඔන්න capsularට ටික වෙලාවකින් ඇහැරෙනවා නේද? මොකද වෙන්නේ? He looked around and shouted. මෙයා වටපිට බලලා ඔන්න කෑ ගහන්න පටන් ගන්න මොනවා කියලාද? Oh no, my caps. Where are my caps? ඔන්න දැන් තමයි මෙයාගේ කැප් ටික කොහෙද කියලා මෙයා හොයන්න පටන් ගන්න. කෑ ගහ හොයනවා ඔන්න දැන්. He looked up and saw the monkeys wearing all his caps. මෙයා උඩ බැලුවා. ඔන්න උඩ බලනකොට දකිනවා monkeys ලා ඔක්කොම ටික මෙයාගේ caps ටික දාගෙන ඔන්න ගහ උඩට වෙලා ඉන්නවා. He was very surprised. එයාට හරිම පුදුමයි ඔන්න වඳුරු ටික caps ටික දාගෙන ඉන්න එක ගැන. He shouted, "Hey, give my caps back." Hey, මගේ තොප්පි ටික ආයි දෙන්න කියලා ඔන්න කෑ ගැහුවා.
But the monkeys only copied him. monkeysලා ටික තොප්පි දුන්නද නෑ. ඒගොල්ලොත් කෑ ගහන්න ඕන පටන් ගත්තා. When he waved his hands, the monkeys waved back. දැන් ඔන්න තොප්පි වෙලෙන්දා කවුද වදුරන්ට අත වනනකොට වදුරුත් තොප්පි වෙලෙන්දාට අත වැනවා. Then he stamped his feet. They stamped too. දැන් ඔන්න හොඳටම තරහ ගියපු අපේ තොප්පි වෙලෙන්දා කකුල් දෙක පොළවේ ගහ ඔන්න කෑ ගහන වෙලාවේ මේක දැකලා monkeysලාත් මොකද කරේ? They also stamped their feet. ඒගොල්ලෝ කකුල් පොළවේ ගහ කෑ ගහන්න පටන් ගත්තා. The cap seller thought for a moment. ඔන්න ටික වෙලාවක් කල්පනා කරපු තොප්පි වෙලෙන්දාට ඔන්න හොඳ අදහසක් එනවා. Then he got an idea. He took off his own cap and threw it on the ground. එයා මොකද කරේ? එයා දාගෙන හිටපු කැප් එක ගලවලා ඔන්න බිමට වීසි කරලා දැම්මා. Can you guess what happened? මොකද උනේ කියලා හිතන්න පුළුවන්ද? Yes, all the monkeys took off their caps and threw them down on the ground. මේගොල්ලොත් ගහ උඩ ඉඳගෙන ඔන්න ඒගොල්ලෝ දාගෙන හිටපු කැප් ඔක්කොම ගලවලා බිමට වීසි කළා. The cap seller quickly collected all his caps, put them back in his bag and walked away happily. ඔන්න පුතේ අපේ කැප් සෙලර් ඉක්මනට කැප් ටික ඇහිඳගෙන එයාගේ බෑග් එකට දාගෙන ඔන්න හරිම සන්තෝෂෙන් යන්න ගියා. Okay, that is the end of today's story. I hope you all enjoyed the story. මම හිතනවා ඔන්න ඔයගොල්ලෝ අද කතාව රස විඳින්න ඇති කියලා. And also you can see the questions on the screen now. දැන් screen එකේ questions ටික තියෙනවා. You can find the answers and write the answers in the comment section. On a comment section එකේ answers ටික ලියන්නත් අමතක කරන්න එපා. If you like today's story, don't forget to like, share and subscribe to my channel. Bye bye.